අසයිද? අසයිද? එන්නකෝ අද අපි අඹ ගෙඩි 3කින් අයිස් පොප්සිකල් හදමු. මෙන්න මේ ಜಾති දෙක විතරමයි ඕනේ අපිට මේ අයිස් පොප්සිකල් ටික හදාගන්න. අඹ ගෙඩි දෙක මේ වගේ චූටියට කපා ගන්න. හොඳ උකු පොල් කිරි කෝප්ප භාගයකුත් අරගන්න. ඔයාලට ඕන නම් මේකට සීනි එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මී පැණි හරි. හැබැයි මම මේකට කිසිම දෙයක් එකතු කරගන්නේ නැහැ. මොකද මං ගත්ත අඹ හරීම පැණි රහයි. ඒ වගේම බබාට හදන නිසා මං ඒ කිසිම දෙයක් මේකට එකතු කරගත්තේ නැහැ. කපාගත්ත අඹ ටිකයි පොල් කිරි කෝප්ප භාගයයි මේ විදිහට බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට කෑලි පොඩ්ඩක්වත් නැති වෙන්න හොඳ උකු මිශ්‍රණයක් විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මං අද ගත්තේ මේ වගේ පොප්සිකල් මෝල්ඩ් එකක්. මම හදාගත්ත මිශ්‍රණය මේ විදිහට අයිස් මෝල්ඩ් එකට දාගන්නවා. හැබැයි මේක උතුරලා යන විදිහට නම් දාගන්න එපා. සම්පූර්ණයෙන්ම මෝල්ඩ් එකට මේ මිශ්‍රණය දාගත්තට පස්සේ ටිකක් ටැප් කරන්න. ඊට පස්සේ පොප්සිකල් ස්ටික්ස් ටිකක් දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න තමයි තියෙන්නේ. මම නම් මේක හවසක හැදුවේ. ඒ නිසා මම මේක දාලා හෙට දවල්ට තමයි කෑමට අරගන්නේ. හැබැයි මේක අඩුම පැය 6ක්වත් ෆ්‍රිජ් එකේ තියෙන්න ඕනේ. මේ තියෙන්නේ පවුවදා දවල්. මේක මේ විදිහට ගලව ගන්න අමාරු නිසා මම මේ කොටස එළියට අරගෙන අනිත් කොටසට මද රස්නේ උණු වතුර ටිකක් පුරවනවා. විනාඩියකට විතර පස්සේ ඒක හරිම ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් මේ විදිහට. මේක සීනි වැඩිපුර නොකන කෙනෙක්ට ඒ වගේම හෙල්දි මීල් ප්ලෑන් එකක් ෆලෝ කරන කෙනෙක්ට උනත් කන්න පුළුවන් හරිම රසවත් අයිස් පොප්සිකල් එකක්. ඔයාලත් මේ රෙසිපි එක try කරලා කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. Thank you.